බ්ලීචින් ක්‍රීම් එකක් නැතුව ඉක්මනට සුදු ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකයි මෙන්න මේකට ඕනේ දුවල දුවල යන්න. අම්මගේ කුස්සියේ තියෙන තක්කලි ගෙඩියක් ඉක්මනට අරගෙන ඒකෙන් භාගයක් කපාගෙන එන්නකෝ. මමත් ඉතින් හොරෙන් ගිහින් තක්කලි ගෙඩියෙන් භාගයක් කපාගෙන මෙන්න මේ විදියට තමයි අරගෙන ආවේ. තක්කලි කියන්නේ අපි හැමෝගෙම ගෙදර තියෙන දෙයක්. ඉක්මනටම හොයාගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලා මාත් එක්කම මේ වීඩියෝ එකේ තියෙන දේ කරලා බලයි කියලා. තක්කලි ගෙඩිය විතරක් නෙමෙයි. ඔන්න ඉතින් කිරිපිටි මේස හැන්දකුත් ඕනේ. කිරිපිටි වලට තක්කලි බාගේ දාලා මෙන්න මේ විදියට මූණ හොඳට ස්ක්‍රබ් කරන්න. මේකෙන් මූණේ කිසිම සීරීමක් වෙන්නේ නැහැ. හොඳට ස්ක්‍රබ් කරන්න මේක විනාඩි 20ක් වගේ අපි දිගටම කරමු. දැන් ඔයාලා මේක මූණේ ගානවනේ. තක්කලි බෑය නිකන් ගාලා වැඩක් නැහැ. ඔයා තක්කලි බෑය ගාන ගමන් හොඳට මිරිකන්න ඕනේ. ඒකේ ඉස්ම ටික අපේ මූණට එන්න. ඔයාලා දන්නව නේද? තක්කලි ඉස්ම කියන්නේ බ්‍රයිට්නින් ඒජන්ට් එකක් කියලා. ඒ කියන්නේ තක්කලි වලට පුළුවන් ඔයාව ඉක්මනටම සුදු කරන්න. ඒ වගේම තමයි කිරිවල ලැක්ටික් ඇසිඩ් තියෙනවා. එතකොට ලැක්ටික් ඇසිඩ් තියෙනවා වගේම මේක එක්ස්ෆෝලියේට් එකක්. ඔයාලට සමහරක් විට හිතෙයි විනාඩි 5ක් විතර ගද්දි දැන් මේක ගෑව ඇති මගේ මූණට හොඳට වැදිලායි තියෙන්නේ. නෑ ලෝභ නැතුව තියෙන ඔක්කොම හොඳට මිරිකල අරගෙන ඔයාගේ මූණට ගාන්න. එතකොට තමයි ඔයාට ඉක්මනටම රිසල්ට් එක හම්බ වෙන්නේ. කම්මැලි වෙන්න එපා. ඔයා දන්නවද? තව තක්කලි වල විටමින් C තියෙනවා. මේක ගොඩක් හොඳයි පිම්පල්ස් තියෙන කෙනෙක්ට. ඒ වගේම තමයි ඉරාවුවට ගිහින් ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙලා නම් තියෙන්නේ පිග්මන්ටේෂන් වගේ තියෙනවා නම් මෙන්න මේක ගොඩාක් හොඳයි. ඔයාලා පාවිච්චි කරලා බලන්න. පාවිච්චි කරන පළවෙනි පාරෙන්ම ඔයාට අනිවාර්යයෙන්ම රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ගොඩාක් තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මෙන්න මේ තක්කලි එක විතරක් පාවිච්චි කරන්න. තක්කලි පාවිච්චි කරපුවාම ඔයාට පුළුවන් ඔයාගේ පිම්පල්ස් ඉක්මනටම අඩු කරගන්න. ඔයා මගේ වීඩියෝස් බලන්න අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාට තව මොන හරි මේක ගැන දැනගන්න ඕන නම් එහෙම නැත්නම් ඔයාගේ ස්කින් එකේ තියෙන ප්‍රශ්නයකට උත්තරයක් ඕන නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. මං ඉක්මනටම රිප්ලයි වීඩියෝ එකක් ඔයාට අරගෙන එන්න. ඔයාලා දන්නවද? ඉස්සර කාලේ ඉඳලා සම දීප්තිමත් කරන්න තියෙන හොඳම ප්‍රතිකර්මයක් තමයි මෙන්න මේ තක්කලි ෆේස් පැක් එක කියන්නේ. ඉතින් මේක හදාගන්න හරියම ලේසියි. ඔයා වීඩියෝ එක දැන් බලන කෙනෙක් නම් ඔයාගේ ෆ්‍රිජ් එකේ තක්කලි තියෙනවා නම් ගිහින් අරගෙන මේක ගාලා කරලා බලන්න. ඉතින් මම පැක් එක ඇප්ලයි කරාට පස්සේ ටිකක් මේක මූණට අල්ලගන්න පැය කාලක් වගේ මම මේක තියාගත්තා. මේ තියෙන්නේ හැමට අල්ලගත්තට පස්සේ ඊට පස්සේ පිරිසිදු වතුරෙන් ඔයාගේ ෆේස් එක වොෂ් කරලා බලන්න. ඔයාටත් හිතා ගන්න බැරි වෙනසක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. මේක නම් අනිවාර්යෙන්ම තියෙන වෙනසක්. තක්කලි කියන්නේ ඔයාගේ ස්කින් එකට ගොඩාක් හොඳයි. බ්ලීච් එකක් කිව්වත් හරියටම මේක පාවිච්චි කරාට පස්සේ ස්කින් එක සොෆ්ට් වෙනවා. ඒ වගේම ස්කින් එක සිනුදු වෙනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න.